සුබ දවසක්. අද අපි ඔබේ ලග්නයට අනුව ඔබට ලැබෙන සහකාර හෝ සහකාරී කෙබඳු වේදයි සලකා බලමු. මේෂ ලග්නේ. මේෂ ලග්නෙන් උපන් ඔබේ 7 වෙනි අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයයි. සිකුරු යනු ඊටාත්ම ලස්සන ග්‍රහයක බව ඔබ දන්නවා ඇති. 7 වෙනි පාප ග්‍රහයින් නොමැතිව සිකුරු සිටීමෙන් සහ සිකුරට 7 වෙනි පෙනීමෙන් උසර සලල් මහතිනුත් සෙම් අධික සිත් ඇද ගන්න අසලු කෙනෙකු ලැබේ. සිත් පිනවන්නා වූ මිහිරි වචන වලින් යුක්ත නැටුම් ගැයුම් වැයීමට කැමති සමාජයේ කැපී පෙනෙන වෙළඳාම හෝ රජයේ රැකියාවක් තමාගේ ජීවන උපාය කරගත් සමාජ සේවයට බොහෝ කැමැති ඥාතීන්ට ප්‍රණාමත්වය දරන්නා වූ ශාන්ත ගති ඇති කෙනෙකු බොහෝ විට ඔබට මුණ ගැසෙනු ඇත. වෘෂභ ලග්නේ. මෙම ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි සුබ ග්‍රහයින් නොමැතිව කුජ ග්‍රහය සිටී නම් හෝ කුජට පෙනේ නම් එවැනි අයට ලැබෙන්නේ ඇවිදීමට කැමැති තීක්ෂණ නුවණින් යුත් නපුරු ගති ඇති කෙනෙකි. බොහෝ විට මොවුනට අවංකත්වයෙන් තොර කෙනෙකු ලැබෙනු ඇත. මොවුන් හොරමැරකම් වලින් ජීවත් වන බව පෙනේ. සෑම විටම සොර චේතනාවක් ඇති කෙනෙකු ලෙස හංවඩු ගැසෙනු ඇත. මිථුන ලග්නය. මෙම ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි පාප ග්‍රහයන්ගෙන් තොරව ගුරු සිටියහොත් දිගට සිත් පිරුණු මුහුණක් ඇති දිඟු නාසය සහිත පළල් රෙහිසින් යුත් කෙනෙකු ලැබේ. එසේම පොත්පත් ලිපි ලේඛන කටයුතු වලට කැමැති බොහෝ ඥානවන්ත කෙනෙකු වනු ඇත. එම තැනැත්තාට හෝ තැනැත්තියට තනතුරු නිරතල් ලැබීමට වාසනාව පවතී. කටක ලග්නේ. මෙහිදී 7 වෙනි භාවයේ වන්නේ මකර රාශියයි. තමාට ලැබෙන සහකාර හෝ සහකාරී උස්සූ තලලු පැහැණියුත් බොහෝ වෙහෙස වැඩ කරන දුකින් කාලය ගෙවන තැනැත්තෙක් හෝ තැනැත්තියක් වනු ඇත. මෙසේ වන්නේ බොහෝ විට මකර රාශියේ සිටින්නා වූ සෙනසුරු සුබ ග්‍රහයින්ගෙන් තොර වූ විට හෝ දුටු විටයි. සිංහ ලග්නේ. මෙම ලග්නයෙන් උපන් අයගේ 7 වෙනි ශනි සුබ ග්‍රහයින්ගෙන් තොරව සිටින විට වාතයෙන් පිරුණු කළු පැහැති ශරීරයක් ඇති කෙනෙකුසේම දිගට වූ පිරුණු මුහුණක් ඇති කෙනෙකු ලැබනු ඇත. එසේම ශරීරයේ කළු පැහැ කෙනෙකු වනු ඇත. පොළොවට සම්බන්ධ කටයුතු වලින් මෙන්ම වෙළඳාමෙන්ද ධනෙ උපයන කෙනෙකු වනු ඇත. මොවුන් හිතුවක්කාරී ගති වලින් යුක්ත වනු ඇත. නිතරම මොවුන් අනුන්ගේ දොස් දකිනු ඇත. කන්‍යා ලග්නේ. මෙම ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි පාප ග්‍රහයෙන් තොර වූ විට මධ්‍යම ප්‍රමාණයේ සුදු පැහැණියුත් දුඹුරු ඇසලින් යුත් නැනවත් ගුණවත් මෙන්ම පින්වත් රජයේ තනතුරු දරන කඩවසම් ශරීරයක් ඇති පොත්පත් හා ලිපි ලේඛන කටයුතු වලට දක්ෂ කෙනෙකු ලැබෙනු ඇත. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉදිරි ලග්න වලින් පසුව හමු වෙමු. ඔබට සුබ දිනයක්.